Hi guys, welcome to my channel. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද ගෙනාවේ පොසොන් vlog එක. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එක බලන්න. අද උදේන්ම පොඩි ගමනක් යන්න තිබුණා. ඉතින් ඒකට තමයි මම මේ ඉක්මනට ලෑස්ති වෙන්නේ. දැන් වෙලාව 6:00ට විතර ඇති. යන්න හදිස්සි නිසා උයනකන් හිටියේ නෑ. පරිප්පුත් එක්ක බත් ටිකකුත් කෑවා. ලෑස්ති වෙලත් ඉවරයි. එහෙනම් ළමයි මං ගිහින් එන්නම්. ඒ වැඩෙත් කරගෙන ඉවර වෙලා දැන් මේ යන ගමන් එතන ඉඳලා දෙවුන්දර දේවාලයටත් වැඩි දුරක් නැති නිසා අපි හිතුවා දෙවුන්දර දේවාලයටත් ගිහිල්ලා වැඳලා කරලා එන්න ඕනි කියලා. ඉතින් ඔය තියෙන්නේ දෙවුන්දර දේවාලේ. සමහරු නම් මේ දේවාලේ ගැන අහලත් ඇති. මට කලින් කියන්න බැරි වුණා ළමයි මේ පොසොන් එකට කලින් දවසේ. දැන් ඉතින් අපි යන්නේ මේ ලයිට් හවුස් එක බලන්න. මේකේ උඩට යන්න නම් අවසර ගන්න ඕනි කිව්වා. ඒ නිසා ඉතින් අපි පල්ලෙහාට වෙලා බැලුවා. හැබැයි ඉතින් බලන්න දෙයක්වත් නැහැ. ඒ වුණාට ඉතින් එකපාරක් හරි මේ වගේ දෙයක් බලලා තියෙන්නත් ඕනේනේ. අපේ පැත්තේ කොහෙන් ගියත් දිගටම මුහුද තමයි තියෙන්නේ ළමයි. ඉතින් මෙතනට දෙවුන්දර තුඩුව කියලත් කියනවා. නැත්තම් ලංකාවේ දකුණු කෙළවර කියලත් කියනවා. දැන් නම් ටිකක් හවස් වෙලා දැන් තමයි අපි ගෙදර එන්නේ. ආපු ගමන් පේස්ට්‍රි එකකුත් කෑවා බඩගින්නට. මේ තමයි පොසොන් දවසේ රෑ අපේ ගෙවල් ළඟ පන්සලේ තිබුණ පොසොන් කලාපයක්. ඉතින් අපි එතනට ගියා බලන්න. අපිට දවල් වරුවේ කොහෙවත් අන්සලකටවත් ඇවිදින්න උනේ නැහැ. මොකද ගේ ඉස්සරහ බත් අන්සලක් තිබුණා. ඉතින් අපේ අම්මයි තාත්තයි එතන වැඩ කරන නිසා අපිට කොහෙවත් යන්න උනේ නැහැ. අපි යනකොට තොරණේ ලයිට් එහෙම දාලා තිබුණේ නැහැ. එතකන් අපි වටේ ඇවිද ඇවිද හිටියා. පොඩි ළමයිට නම් ඉතින් මේ වගේ සෙල්ලම් තිබුණා. ඔන්න දැන් තමයි තොරණේ ලයිට් දාන්න යන්නේ. ඔය තියෙන්නේ ඉතින් තොරණ ලයිට් දැම්මට පස්සේ තියෙන ලස්සන. තොරණ ගාවත් ටිකක් වෙලා ඉඳලා අපි ආවා භක්ති ගීත තියෙන පැත්තට. ඒක බල බල ඉතින් එතන කඩල දන්සලකුත් දුන්නා. අපි කඩලත් කෑවා. තවත් පන්සලක පොසොන් කලාපයක් තියෙනවා කිව්ව නිසා අපි දැන් එතනට යන්නයි යන්නේ. ඒ පන්සලේ නම් කලින් පන්සලට වඩා බලන්න ගොඩක් දේවල් තිබුණා. ඉතින් ඔයාලම බලන්නකෝ. මං කලින් මේ වගේ ෂෝට් වීඩියෝ එකකුත් දැම්මා. සමහරු නම් ඒකත් දකින්න ඇති. මෙතන දළදා මාලිගාවයි ජයශ්‍රී මහා බෝධියයි ලස්සනට හදලා තිබුණා. බලන්නකො ලස්සන. තව හදලා තිබුණා සිරිපාදේ. ඒකත් හරිම ලස්සනයි ළමයි. මේ තමයි ඒ දහම් පාසලේ පොඩි ළමයි ඇඳලා තිබුණ චිත්‍ර. ඉතින් එතන චිත්‍ර ප්‍රදර්ශනයකුත් තිබුණා. 4 වසරේ 5 වසරේ 6 වසරේ ළමයි ලස්සනට චිත්‍ර ඇඳලා තිබුණා. බලන්නකො ඒ වගේ ලස්සන. වීඩියෝ එක තවත් දික්ුණොත් ඔයාලට බලන්න කම්මැලි නිසා චිත්‍ර ඔක්කොම පෙන්වන්න බෑ ළමයි. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.